ගිහි කාලේ වගේ දේවල් වල නිරන්තරයෙන් යෙදিলা ඉඳලා ඒ පුරුද්දම පැවිද්ද ඇතුළටත් අරගෙන ඇවිල්ලා ඒවා ඇතුලේ හැසිරෙන එක කැපද අකපද ස්වාමීන් වහන්සේ? පැහැදිලිවම අකපයිනේ. අකපයි. ඒ කියන්නේ ඓතිහාසිකව ගත්තොත් එහෙම ඒ කියන්නේ විශිෂ්ට ඔබතුමාට ප්‍රශ්නයක් හැටියට අන්නගලා තිබ්බේ. ඔව් සෝනගේ කතාව. විශිෂ්ට ඒ කියන්නේ සංගීතඥයෝ ඒ වගේ බුද්ධ කාලේ හිටපු අය ඒගොල්ලෝ මහාන වුණා. හැබැයි ඒගොල්ලෝ මේ සංගීතය සහ ඒක අත්හැරලා මහානකමට ආවා මිසක මහාන වෙලා සංගීතය කරන්න ඒගොල්ලෝ ආවේ නැහැ මේවා කළා. අනිත් එක තමයි බුද්ධ ධර්මය කියන වෙන කලාපයක තියෙන එකක් නේ. ඔව්. පැහැදිලිවම ඒක පරිසම්පාද ධර්මයට අනුකූලව තමන් මේ උපාදාන කරගෙන ඉන්න ලෝකයේ උදේවැය ස්වභාවය පිළිබඳ අවබෝධයක් දීලා මේ බඹයක් පමණු ශරීරේනේ අපි ලෝකයක් කියන එකක් පනවගෙන තියෙන්නේ. ඒ පනවගත්ත ලෝකයේ ඇතුලේ විදීම් අරවා මේ වලට ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න ගොඩක් මේ සමාජයේ ඇති වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට විසඳුමක් දෙන්නනේ ආවේ. දැන් මේක ඇතුළට ඇවිල්ලා තියෙන පැවිද්ද ඇතුළෙත් මේවා කරලා ඇවිල්ලා උපාදාන කරගෙන වෙන ලෝක ගොඩනගා ගන්නවා ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි පැහැදිලිවම ඒ ආපු අය මේ යමක් සත්‍ය සොයාගෙන තමයි සිවුර ඇතුළට ආවේ මේක. ඒ සත්‍ය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පැහැදිලිවම පරිසම්පාදයට අනුකූලව ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනසයන්ටපත් වෙන මේ මනුෂ්‍ය ජීවිතය මේකෙන් මුදවගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡාවට බඳුන් වෙනවා බෞද්ධ දර්ශනය ඇතුළේ. ඒ යථාර්ථය ගවේෂණය කරන්න තමයි ආවේ. හැබැයි මේ ඊටම මේ දෙයක් කියන්න ඕන කාරණාවක් තමයි යති සම්ප්‍රදාය කියලා එකක් අපේ තේරවාදී බෞද්ධ මේවයිකේ තියෙනවා කියනවා. කියන්නේ යති සම්ප්‍රදාය මුලින්ම බානකවරුන් හිටියේ. ඔව්. බානකවරු කියන්නේ ධර්මයේ කටපාඩමින් පවත්වාගෙන ආපු උදවිය. එතකොට බානක සම්ප්‍රදායේ ස්වාමීන් වහන්සේලාගෙන පළවෙනි කියන්නේ මේ මාතලේ අලුලේනේ තිබ්බ ධර්ම සංගායනයන් පස්සේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරානේ. ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන් පස්සේ ඊට පස්සේ ඒකත් එක්ක දේශකයෝ බානක කියන මේවා දෙකට අමතරව ඊට පස්සේ ග්‍රන්ථකරණයේ වික්ෂුන් වහන්සේලා නිරත වෙන්න පටන් ගත්තා. ඔය බානකවරයෙක් කියන්නේ ත්‍රිපිටකයේ මුලින් ඉඳලා අගට 12 පාරක්ද කීපාරක්ද එහෙම කටපාඩමින් පුළුවන් එහෙම අගෙන්දලා මුලට කියන්න පුළුවන්. ඒ බානකවරු සම්බන්ධ වෙයි අර මොකක්ද හඳුන්වාදීමනේ. හඳුන්වාදීම මේවලනේ මේගොල්ලෝ මෙන්න මේ වගේ ටැලන්ට් එකක් තියන අය කියන කාරණා. හැබැයි බානකවරු කියන අය ඓතිහාසිකව ගත්තොත් ඒගොල්ලන්ට එක්තරා ධර්ම කොටාසයක් දුන්නා. දීඝ නිකාය නම් දීඝ නිකාය පාඩම් කරපු අය දීඝ බානක. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ටික කටපාඩමින් පවත්වාගෙන පු අය මජ්ක්‍ධිම බානක. සංයුත්ත බානක, අංගුත්තර බානක කියලා ධම්මපද බානක සෑහෙන බානකවරු ප්‍රමාණයක් ඉන්නවා මේ. ඉන් පස්සේ දැන් ග්‍රන්ථකරණයට ආවනේ හාමුදුරුවෝ.